මහ බැංකුව කැඩුවා වගේ එකට උපදෙස් ගන්නද? එතකොට හරි. ඒක හරි. ඉතින් හොරෙන්ද ඒක? හොඳ නෑ මේ වැහි අකුණු තියෙන වෙලාව. බොරු කියන්න හොඳ නෑ. ඔබතුමාට එහෙම පුති කියනවා නෙමෙයි මම. ඇල්ලුවට කියන්න ඕනේ නෑනේ. ඇයි අනේ ඕගොල්ලෝ හැමතැනම මේක කියන්නේ? එහෙම අහන්නේ. අද දවසට ඔය යතිය තිබුණා තමයි UN එක ආවොත් මොකද්ද වෙන්නේ කියලා. ඕක බැංකුව කඩනවා කියලා තමයි අපිට බැරි. ඉතින් මොකද කරන්නේ? අද මේ කාලේ කිව්ව හින්දා අපි වාහන ගෙන්නන්න ඉපාද. මේ මාළේ කියන්න අපි මේ රටේ ජනතාවට වාහන ගෙන්න බැරි කරා. එතනින් පස්සේ ඉතින් ටික වෙනවා. බරපතල බැරි ගෙන්නන මහත්තයෝ කතා කරන්න එපා කිව්වා. තවත් නැහැ. හැබැයි මෙච්චර කාර්යයක්. මේ රජයේ මුදල් වියදම් කරලා හදන නිවාස ටික එක මහත්තයෙකුගේ පුජ්‍යලික නිවාස ව්‍යාපෘතියක් වෙලා තිබුණේ. මම ළඟදිම ගෙන්නව නම් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය කෝප් කමිටුවට. Let's go. විපක්ෂයේ ඉන්නේ පොඩි පටලැවිල්ලක. දැන් හොඳ කියනවද නැත්නම් නරක කියනවද නැත්නම් සද්ද නැතුව ඉන්නවද කියලා හිතාගන්න බැරුව තමයි ඉන්නේ. ඉතින් එකවර දැන් හොඳ කියන ගමන් මේක කොච්චර කාල කරගෙන යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. එහෙම කරොත් මෙහෙමද දන්නේ නැහැ. මේක නිකන් පොඩි මේ හොරු අල්ලන එක හොඳයි මේක පොඩි සංදර්ශනයක්. කුඩු අල්ලන එක හොඳයි ඒක පොඩි සංදර්ශනයක්. එහෙම අප්‍රෝච් එකක් එහෙම එළඹුමක් තමයි ගන්න හදන්නේ. ඉතින් ඒක යටින් දුවන ලයින් එක තමයි අපිට කරගන්න බැරි වුණා. දැන් මුම් මේක කරනවා. දැන් මේක පොඩ්ඩක් කන්ඩෙම් කරන්න ඕන. පොඩ්ඩක් විතර සවුත්තු කරන්න ඕන. කොච්චර හොඳ වුණා. ඔන්න ඔය ලයින් එකෙන් තමයි මේ ආරම්භය ගන්න හැමදාම. ඕකේ. පාර්ලිමේන්තුවේ වේවා වෙන තැනකදී වේවා. අර විපක්ෂයේ රෝල් එක පවා අමතක වෙලා තියෙනවා. කමක් නැහැ. ඉතින් මොන හරි කියන්නත් එපා. දැන් ඊළඟට ගත්තාම දැන් මේ කාගේ කුඩුද? කවුරු හදපු පාතාලයෝද? කවුරු හදපු මැරයෝද මේ? මේ තුලම්පිටිය අමරලා කාගේද? ගෝනවල සුනිල්ලා කාගේද? මේ පරණ තිබිච්ච පාලනේ වැද්ද ගන්න සංජීවල කාගේද? පරණ තිබිච්ච පාලනේ ප්‍රතිඵල. ඒක තමයි මේ රටේ ජනතාව බොහොම පැහැදිලිව පහුගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ වෙනස් කරේ. දැන් ඒ පැරණි පාලනය හෙලිදරව් වෙමින් තියෙන්නේ. ජනතාව ඉස්සරහා රට ඉස්සරහා බොහොම නිශ්චිතව හෙලිදරව් වෙමින් තියෙනවා. දැන් මම දැක්කා එක මහත්තයෙක් මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියනවා මේ පාර ගියේ නැහැලු මල් මාල දාලා පිළිගන්න. ඉස්සල්ලා ගියාලු පද්මවද කොහෙද පිළිගන්න. දැන් බොරුවක් කියලා ලැජ්ජාවට පත් වෙලා අමු බොරුවක් නේ. ඉස්සලා ගියපු පාතාලිය පිළිගන්න ගියා කියන කතාව අමු බොරුවක්. ඒ බොරුව කියලා ඒක ලැජ්ජාවට පත් වෙලා දැන් ආපහු ආවිලා තවත් ප්‍රෙස් එකක් තියලා කියනවා මේ පාර ගියේ නැහැ හොඳයිලු. දැන් අර කවුරු හරි තව පාතාලියක් ගෙනාපු එකක් අගය කරගන්න බෑ. හොඳයි කියලා කියාගන්න බෑ. නමුත් ඒක නැති සිද්ධියක් ඒකට අමුණලා තව බොරුවක් කියනවා. ඒ නිසා අර බොරු කියමින් ජනතාවගේ ඔළුවට මොකක් හරි විසක් දාන්න පුළුවන්ද කියලා බලන එක තමයි මේ කණ්ඩායම් කරමින් ඉන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවක් විදියට දැන් ජනාධිපතිවරයා පත් වෙලා අවුරුද්දයි දින ගාණක් මේ ආණ්ඩුව පත් වෙලා මාස 11ක් වෙනවා. මාස 11යි. මේ කාලය ඇතුළත ජනතාවගේ ජීවත් වීමේ බර සම්බන්ධයෙන් ජීවන බර සම්බන්ධයෙන් මුකුත් කරේ නැහැ වගේ හැඟීමකින් යුතුව තමයි අදහස් ඉදිරිපත් වුනේ. මම හිතනවා පොඩ්ඩක් බලන්න මේ රටේ ජනතාවගේ අස්වැසුම අහෝසි වෙන්න තිබුණා. ඒක දික් කළා දැන් දෙනවා මේ අවුරුද්දේ. ඒක අහෝසි වෙන්න තිබ්බේ ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ 31 වෙනකොට. ඒක දික් කළා තියෙනවා. මේ රටේ ජනතාවගේ දරුවන්ට තමයි සපත්තු ගන්න වවුචර් එක දුන්නේ. මුදල දුන්නේ. රුපියල් 6000 දුන්නේ. මේ රටේ ජනතාවට තමයි මේ රටේ දුප්පත් පවුල් අතරින් ලක්ෂ 12ක් අතරින් 23750 තෝරගෙන සමෘද්ධි බලගැන්වීම හරහා නැවත ඔවුන් මේ හැමදාම සල්ලි දෙදී දුප්පත් භාවයේ ගිල්වන්නේ නැතුව ඔවුන්ගේ ජීවිත උසස් කරලා විවසායකයන් බවට පත් කරන ව්‍යාපෘති පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා තමයි ප්‍රජාශක්ති වැඩසටහන පටන් ගන්න තියෙන්නේ. හැම ගමකම හැම වසමකටම ප්‍රජාශක්ති යාන්ත්‍රණය එන්නේ ජනාධිපතිවරයා නායකයා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා එකේ කැඳවුම්කරුවා විදිහට ඉඳගෙන සමස්ත සංවර්ධන ජාලයක් රට ඇතුළට උදාහරණෙ ඉන්නේ. ඒ නිසා දැන් මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ඒ පැරණි ක්‍රමයට ලැට් පෝච්චියක් ටකරමක් ඔය මොන හරි ටිකක් බෙදෙන සංස්කෘතිය තියාගෙන හරි ඔන්න දුන්නා ජනතාවට දුන්නා එහෙම සතුටු කරන්නේ නැහැ. ඒක වෙනස් කරලා ඇත්තට තමන්ගේ කකුල් දෙකෙන් හිටගෙන තමන් හම්බ කරලා කාලා ජීවත් වෙන්න පුළුවන් ආර්ථිකයක් හදලා දෙන්න තමයි මේ ආණ්ඩුව ආවේ. ඉතින් ඒ වැඩේ අපි බොහොම නිශ්චිතව පැහැදිලිව කරමින් ඉන්නවා. මම හිතන්නේ විපක්ෂයේ මේ බොරු ඇඬියාවට රැවටෙන්නේ නැතුව ඉන්න එක තමයි වැඩේ. මේ දිනවල ඇත්තටම රූපවාහිනී සමහර ඒවාත් බලන්නේ. සමහරවිට Facebook බලන්න සමහරවිට මම හරිම අකමැති දර්ශන ටිකක් මේ ටික යනවා. මේ ටිකේ මොනවද ප්‍රධාන මාතෘකා ටික මාති? ප්‍රධාන මාතෘකා ඉතාමත්ම පහත් ගණේ මාතෘකා. ඔන්න පෙන්නයි අර කවුද අර ගෑනු කෙනා අල්ලන් ආපු ගෑනු කෙනා කවුද නම ගෑනු කෙනා කිව්වේ? සෙව්වන්දිගේ මොන හරි එකක් පෙන්නයි. සෙව්වන්දි ගිහලා හිටියා කියලා තැනක් පෙන්නයි. සෙව්වන්දු තියන් හිටියා කියලා කවුරු හරි කියලා අරගෙන එයි. තව මොන හරි තව ඒ වගේ දෙයක් පෙන්නයි. සම්පූර්ණ චිත්‍රපටි වගේ. සමහරවිට මම හිතන්නේ අපි දකිනවා මේ නිවුස් යනකොට නිවුස් වල භාගයක් කියන්නේ මේක. ඉතින් මේ මොකද්ද මේ රට මට තේරෙන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න. මේකට එක කාරණාවක් කියන්න ඕන. මේ මොනවා කරත් රට අවුරුදු දෙකක් යනකොට බරපතල විදිහට කඩා වැටෙනවා. මම ඉදිරි කාලේදී කියන්නම් කොයි විදිහට කඩා වැටෙන ක්‍රම විදිහකින්. මේ ප්‍රශ්න පිළිබඳව දැන් බොහෝ වෙලාවට ආණ්ඩුවට එන්න පෙර කියපු කතා ටික මේකේ පෙන්නුවොත් එහෙම අද ඇත්තටම බොහෝ අයට දුන්න නැතු යන්න වෙනවා. ඕගොල්ලන්ට නෙවෙයි. ඕගොල්ලෝ දෙන්න කියපුවම ගාව නැහැ. සිදුවන සිදුවීම් සමාජයේ හමුවේ නිරාවරණය වෙන්නෙම කලින් තිබිච්ච සිදුවීම් වල තිබිච්ච ගැටලු නිසාම තමයි. දැන් පහුගිය කාලේ අපරාධ ඇත්ත තමයි මිතුමන්ලා පාර්ශව දැන් දෙන්න දෙකක් මෙතන ඉන්නවා අනිත් කොටසේදී ඉන්නවා. අද සම්බන්ධ වෙන්නේ නැතුව. නමුත් ඔය ආණ්ඩු කරපු සමස්තය ගත්තොත් මේ දෙක එකක් නේ. තව එකක් නෙලින්නේ. ඒතකොට ඒ සමස්තයම ගත්තොත්
ඔවුන්ට සංදර්ශන පෙන්වන්නත් මොකුත් උනේ නැහැ. හේතුව මොකක්ද දන්නවද? ගෙනාපු විදි තියලා ආයුධ පෙන්වන්න ගිහිල්ලා නැති වුණා. ඒක අපරාධකාරයෙක්වත් අපරාධකාරයා යම් ප්‍රමාණයකට අර මහජන බලපෑමක් හමුවේ අත්අඩංගුවට ගත්තා. සමහරලාට ආයුධ පෙන්වන්න ගිහිල්ලා ගාන ගණන් කරලා කියන්න බෑ තාම රටේ ආයුධ පෙන්වන්න ගිහිල්ලා කී දෙනෙක් වත්නවද කියලා. එහෙම රටක් මේ. හරිද? ඒ සංස්කෘතිය මුළුමනින්ම නවත්තලා දැන් අපරාධකාරයෝ අහුවෙන අය තමන්ගේ අපරාධ නිසිලස පාපෝච්චාරණය කරමින් මේ රටේ සමාජයට සැලකිය යුතු අපි පැත්තෙන් ආණ්ඩුව පැත්තෙනුත් අපි මේ අදාළ ආයතනට පූර්ණ නිදහස දීලා තියෙනවා. මේ අපරාධකරුවන්ගෙන් ගන්න තියෙන සියලුම තොරතුරු ගන්න. ඒ තොරතුරු පසුපස ගිහිල්ලා මේ අපරාධ කරපු මුලම තැන හඳුනගන්න. ඒක තමයි අපේ උවමනාව. අපිට වෙන උවමනාවල් මොකුත් නැහැ. මේ රටේ ජනතාවට අපි හෙළිදරව් කරමින් ඉන්නවා. මේ අපරාධ ආරම්භ වුණේ කොහොමද කියලා. සමහර ඒවා සුදු කරපටි අපරාධ තියෙනවා. සමහර ඒවා කළු අපරාධ තියෙනවා. ඒ දෙකම අපි ඉතාමත්ම නිවැරදිව හෙළිදරව් කරමින් ඉන්නවා. දැන් මහතුරු කව එකේ කණ්ඩායම් කලබල වෙලා මේක කරාට අපි ඉල්ලීමක් කරනවා. අනේ කලබල වෙන්න එපා. මොකද මේක ඇතුලේ කලබල වෙලා මුකුත් කරන්න දෙයක් නැහැ. අපි ඒ සියලු අපරාධකරුවන් නීතිය රැහැන්ට හසු කරනවා. ඒකට අපි ආණ්ඩුව විදියට අපේ කාර්යභාරයක් තියෙනවා. අපි නෙමෙයි අල්ලන්නේ. හැබැයි අපි ආයතන පද්ධතිය ශක්තිමත් කරමින් සියලු කටයුතු කරමින් ඉන්නවා. අනිත් කාරණේ තමයි මේ. දැන් මෙතුමා මතු කරපු ප්‍රධානම කාරණයක් තියෙනවා මේ රට කඩන් වැටෙනවා කියලා. අවුරුදු දෙකක පොඩි කාලයකුත් කියනෝනේ. ජනතාවට තියෙන මෙච්චරයි. මෙතුමන්ගේ කලින් කරපු අනාවැකි ටික ගන්නකො. පොලිමට ගන්න අනාවැකි. ඔය සජබේ මෙතුමා නියෝජනය කරන්නේ සජබේ. අර මහත්තයත් එහෙම තමයි UNP නේ. ඒතර ඒ දෙකොල්ලගෙම කලින් අනාවැකි ටික ගන්නකො. අපේ ආණ්ඩුවට එන්නට කලින් මොකද තියෙන්නේ? මාරම අනාවැකි තොගයක් කිව්වා. මං හිතන්නේ ලෝකෙ ඉන්න වැඩිම අනාවැකි පළ කරපු කණ්ඩායම් දෙක තමයි මෙතන ඉන්නේ. මං කිව්වා මොකද්ද මේ කියපු දේවල් ඇහුවොත් රෙදි නැතුව තමයි ඉන්න වෙන්නේ කියලා. ඇත්තටම එහෙම තමයි. ඒ කියපු දේවල් ඇහුවා. මොකද රට ලේරිලක් වෙනවා කිව්වා. හාමුදුරුවන්ට මේ අවසාන පොය කිව්වා. අවසාන දානේ වේලකෝ. පෙරහැර ඉවරයි කිව්වා. කටිනයක් තවත් එන්නෙම නැහැ කිව්වා. ඉවරම කිව්වා. ඉතින් හදේනේ එහෙම කියපු එහෙම අනාවැකි කියපු කෙනෙක් තමයි කණ්ඩායමේ කෙනෙක් තමයි කියන්නේ මේ රට තව අවුරුදු දෙකකින් කඩම් වැටෙනවා කියලා. ඒ නිසා ජනතාවගෙන් ඉල්ලනවා අනාවැකි කරුවා කවුද යන්න පළමුව හොයන්න. මේ මහතුරුන්ට අදහස් ප්‍රකාශ කර ඉන්න පුළුවන් ඕන තරම්. හැබැයි ඒවා මහ පොලේ පැලවෙන්නේ නැහැ. කිපැල වුණා නම් ඉලහකට මේක නෙමෙයි. සංදර්ශන තියෙනවද නැද්ද කියන එක. අපි සංදර්ශන අපි කැමතියි. ඒ කියන්නේ රට මං කිව්වා වගේ ಜಾති දෙකකින් අපිට හදන්න තියෙනවා. එකක් තමයි ජරා දේශපාලනික ඇතුළත කුඩු ව්‍යාපාර තියෙනවා, හොරකම් තියෙනවා, වංචා තියෙනවා. ජරා දේශපාලන තියෙනවා. ඒක තිබුණා. ඒක අපි පිළිගන්නවා. ඒක නැති කිරීම අපි හොඳයි. ඒක අපි ආසයි ඒකට. මොකද අපේ රටක මේ හදන්නේ. ඒතකොට එතෙන්දී අපි Wait a minute. Who are you? උහකමක් නැතුව කියනවා. ඇත්තටම රටේ ජරා දේශපාලනය හොරකම වංචාව නැති කිරීම සඳහා යම් වැඩ පිළිලක් අවුරුද්ද තුළ සිද්ධ වුණා. හැබැයි ආර්ථිකය පැත්තෙන් අපි දැන් කියපු දේවල්වත් සිද්ධ වුණේ නැහැ. ඒක අපි කියන්නේ. ඒ කියන්නේ ඒක නරකට කියනවා නෙමෙයි ඇත්ත කතාව. හැබැයි අර දේශපාලන සංදර්ශනාවම වෙන්නේ මිනිස්සු වල බඩගින්නේ හරි අපි අපුඩි ගන්නවා. අම්මෝ ඇති පොරු වැල්ලුවා කුඩු වැල්ලුවා. ඒක හොඳයි. හැබැයි ඒ වෙනකොට දන්නේම නැහැ. නැම ගිල්ල ඉවර වෙනකල්. ජනතාව අපුඩි ගහන්න ඕන. ඒ තරම් බරපතල ප්‍රශ්නයක් සමාජය ඇතුලේ තියෙනවා මහත්තයා. මමත් අපුඩි ගන්නවා. ඒක තමයි. ඒකට අපුඩි ගහන්න ඕන. ඒක ඇත්ත වෙන්න ඕනේ. මම කියන්නේ රටේ කරන්න ඕනේ. Peter, what he's doing? Why you bully me? You fucking bitch. You bully me. Everyone asks. Liquid asking you why you bullying me. You fucking noob. නෑ ඒක පරණම යන්න ඕනේ කියලා නෑ. හැබැයි මේ යන ගමනදී අපි දකිනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා කරපු දේ ධන ගගා බඩ ගගා කරනවා. අරයක් හොඳට කකුල් දෙකෙන් හිටගෙන කරපු දේ ධන ගගා බඩ ගගා කරනවා මම කියන්නේ අනේ දෙකිනේ ආණ්ඩුව හදාගෙන රනිල්ව අගමැතිපත් කරගන්න. මට සමහරලාට හිතෙනවා අර රනිල්ට ගහන මැෂින් එක මෙන්න මූද කියලා. මෛත්‍රිකේ රනිල්ගේ මැද්දේ තමයි නිදාගන්නේ. රනිල්ට හුස්ම හරනකොට ටක් ගාලා පැනපගවම් මු පිඹුර වගේ කරට තියලා ෆු ගාලා පිඹින ඇති. එතකොට මම කියන්නේ නෙමෙයි. ඕගලන්ට කරා කඩාවැටෙන්න කරා අවුරුදු දෙකක් කඩාවැටෙන්නේ නෑ. මම ප්‍රශ්න මහ බැංකුව කැඩුවා වගේ එකට උපදෙස් ගන්නද? එතකොට හරි. ඒක තමයි මම කියනවා ඒක හරියන්නේ නැහැ. ඒකට ඒ විදිහට වැඩ කරන්න එපා. ඒ වුණාට දැන් කිව්වනේ බුද්ධ ආගමට වෙච්ච දෙයක් නැහැ. බුද්ධ ආගම හොඳ නැහැ. ගෙරුණා කියලා. ඒ කියන්නේ බෞද්ධ කටයුතු අමාත්‍යාංශයට මොකද උනේ? බුද්ධ ශාසන අමාත්‍යාංශයට මොකද උනේ? බුද්ධ ශාසන අමාත්‍යාංශය නැහැ රටේ. නැද්ද? ෂුවර්ද? ෂුවර්? කොහොමද ඔබතුමා කියන්නේ ෂුවර් කියලා? ආගමික කටයුතු අමාත්‍යාංශය. නෑ කොහෙද? අපිට තියෙන්නේ දැන් හාමුදුරුවෝ කෙනෙක් මම නෑ ඔබතුමාට කිව්වේ පටලවනවා. එහෙම බෑ. ආගමික කටයුතු තමයි තියෙන්නේ. නෑ දක්ෂතාවන අදාළක තියෙනවා. ආගමික කටයුතු. හරි. නෑ මෙහෙම පොඩි ඔයා කියනවා කියලා. තියෙනවා. ඒක නේද? ඔයා කියනෝනේ තියෙනවා කියලා. හාමුදුරුවෝ කෑගහ ගන්නවා. බෞද්ධ ආගමික වැඩ නැහැ. මිහින්තලේ ගෞරවනීය හාමුදුරුවෝ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක නෙමෙයි නේ. හරි ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරුවෝගේ ශ්‍රාවකෙක්. හරි මාධ්‍ය ශ්‍රාවකයෙක් වෙන්න ඕනේ. අමාත්‍යාංශ ආණ්ඩුවේ. බුදුහාමුදුරුවෝගේ ශ්‍රාවකෙක් නේ. අමාත්‍යාංශ ආණ්ඩුවේ නෙමෙයි. අමාත්‍යාංශ ආණ්ඩුවේ නිසා අපි ආණ්ඩුවේ නිසා නිශ්චිතව එහෙම අමාත්‍යාංශයක් තියෙනවා ඒක ඇතුළත් කරන්න. ඕගොල්ලන් කරන්නේ නැහැ. බලමු දැන් පාඩු කියලා. උත්තර දෙක කරගනි. ගා පාඩම්. මේව ගත්තා. මේව නෑ. මේව ගත්තා. මේව නෑ. මේව ගත්තා. අනපනත් 92ක් මේ අවුරුදු දෙකමාර තුන හැදුවා. දැන් ඕගොල්ලෝ දූෂණ විරෝධී ඒ හදපු එකක් තමයි ඕගොල්ලෝ වරෙන් සංගලන දූෂණ විරෝධී පනත. ඒ වගේම හැදුවා දූෂණ විරෝධී පනත හැදුවා බජට් ඔෆිස් එක. දැන් මේ රටේ දේශපාලකයෝ බොරු කියන කරමත් නැන්නේ. ඒ පනත ගෙනාවා ඉතින් කොහේ ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේ. බජට් ඔෆිස් එක ඒ පනත ක්‍රියාත්මක වෙන්නේ මත. ඒක කලේ අර ඕගොල්ලෝ වගේ දීපු පොරොන්දු අපේ උනුත් දෙනවා. අවුරුදු බොරු පොරොන්දු දෙනවා. ඕකේ ප්‍රශ්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි ඔක්කොම කලින් ඔක් කැඩුවේ. Talu. Sorry.
අන්දර සල්ලි වෙන් කරලා තියෙනකොට නෑ එතකොට ඒක තාම ක්‍රියාත්මක වෙලා නෑනේ. එතකොට ඒ කියන්නේ කාර්යාලයකින් සීමා කරගන්නවට කලින් ඕක ප්‍රායෝගිකව එතුමාගේ ඡන්දෙලට කොහෙද ඡන්දයක් තියෙන සල්ලි වෙන් කරලත් නැහැ සල්ලිත් නැහැ කොහොමද ඡන්දය තියන්නේ කියලා කිව්ව රනිල් ක්‍රුසික මහත්තයා. හරි ඉතින් මම කියන්නේ මේගොල්ලෝ my time has come. මොකද එයා කියන ඒවා මේගොල්ලෝ කිව්වට එයා කියපු අර්ථය තියෙන්නේ එයාගේ හදවත තුලනේ. මම කියන්නේ දැන් එයා මේවා ගෙනාවේ මේවා කතා කළේ ඔක්කොම කළේ එයාගේ හදවතේ තියෙන දේවල්. එතකොට ඒක අපි කොපි කරගත්තට හදවත කොපි කරගන්න බැහැනේ. දැන් මෙතුමාලා පැත්තෙන් ඔකට කතාවක් කියනවනේ මම තුවා දැන් ආගමැති වෙලා හිටින පස් පාරක් විතර. දැන් ආය ආර්ථික කළමනාකරණය කරන්න මොකද පස් පාර හිටපු වෙලේ හදුවන්න තියෙනවනේ මෙයා. මම කියන්නේ නෑ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේගොල්ලෝ වගේ හොරු වලන්න පුළුවන් කියලා. නෑ මම කියන්නේ වාරේ ක්‍රෙඩිට් එක දෙනවා. ඒක ඉතින් කරනවා. හොරු හදන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ. හරි ආර්ථික හොරු හදන්නේ නැහැ හොඳයි. ආර්ථිකේ හදන්න දැන් අපිට ප්‍රායෝගිකව අපි ලොකු වෙනසක් කරනවානේ අජිත් මහත්තයා. අපිට හොරු හදන්න බෑ. අපි හොරු හදන්නේ නැහැ. තිබිච්ච ටික අල්ලන ඔබතුමාලා හදලා දීපු ටික. අතර රනිල් මහත්තයා අපි අතර ලොකු වෙනසක් තියෙනවා. ඒක තේරුම් ගන්න. ඔබතුමාලා අල්ලන්න බෑ. ඔබතුමාලා හදලා දෙන්න. මම ඒක හදපුවා මම කියන්නේ මගේ කාලේ. කිව්වා. මුදල් ටිකක් පුළුවන් නම් ගන්න රජෙන්. SLRDC එකේ මුදල් තියෙනවා දැන් කොල්ලයක් දාලා අහන්න මාස 6කට දැන් මුදල් වෙලි නැහැ. ඉතින් මුදල් දෙන්න පුළුවන් වෙලාවට තමයි දෙන්නේ. ඒවා අපිට ඕන විදිහට හාර දෙන්න රටේ පරිසර පද්ධතියට වෙන්නේ මොකද්ද කියලා ඒක දෙන්න. කියනවා ડોක්ටර් කෙනෙක් නෙමෙයි තේරෙන්නේ නැද්ද? ඕනේ මට තේරෙන නිසා තමයි කියන්නේ. වැලි ගේන එකදී රටේ පරිසර පද්ධතිය හානියක් කරන මුදල් මැද්දෙන් පම්ප් කරලා මුදල් කියන්නේ මේ වැරලි තියෙන වැලි කියනවා නෙමෙයි. මූද පරිසර පද්ධතියට අයිති නැද්ද? ඔය මාද බඩුට ගන්න පුටුවක් බලලා වාඩි කරන්නකෝ. අකණ්ඩ වාපු එක ඕගොල්ලන්ගේ ආණ්ඩුවේ ක්‍රියාදාමයේ ඔය හොරු වල්ලීමේ තියෙන ක්‍රියාදාමයේ මම කියන සාක්ෂි සටහන් නැතුව කරන එක නිසා රාජ්‍ය නිලධාරීන් බය වෙලා ඒ කියන්නේ වැලිගෙන තියෙන හොරෙන්ද ඒක? මේ පිට්ටා වාඩි කරන්නේ. නෑ පම්ප් කළේ විදේශ රටවල කොන්ට්‍රැක්ට් වලින් තමයි වර්ල්ඩ් වයිඩ් කොන්ට්‍රැක්ට් දීලා තමයි මූද මැද්දේ වැලි ටික පම්ප් කළේ SLRDC රාජ්‍යයේ වගකීම එක කළේ. අද වෙනකොට හොරු වැල්ලුවාම මේක නවතින්නේ ඒක නවති. කවුද යකෝ අපේ පොඩි මහත්තයා ඇඳුම් පිටින්ම නෑව්වේ. බොරු කීම කලාවක් නම් විපක්ෂය තමයි පිකාසෝලා. ආයේ නෑ නියමයට දෙනවා ඒක. අපි ජග්ගා දන්නවා. දැන් මෙතුමා කිව්වා මොකද්ද මේ බුද්ධ ශාසන අමාත්‍යාංශ නෑ කිව්වා. හරිද? මං කියන්නේ මේ හොඳ නෑ මේ වැහි අකුණු තියෙන වෙලාව බොරු කියන්න හොඳ නෑ. ඔබතුමාට එහෙම බුද්ධි කියනවා නෙමෙයි මම. නෑ ඔබතුමා කිව්වා නෑ කියලා. හරිද? ඔබතුමා ලෙඩ දාගන්න එපා. දැන් ඔබතුමා බලන්නකෝ විසර්ජන 50 කෙටුම්පත. හරිද? අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා තිනවා මේ 2026. ඒකේ තියෙන මොකද්ද බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය. කීයද? මිලියන 17500ක් වෙන් කරලා තියෙනවා. හරිද? බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට වෙන් කරලා තියෙන වැඩිම මුදල. හරිද? දැන් එතකොට අපි හාමුදුරුවෝ එහෙම වීඩියෝ එකක් කරලා තිනවා මාත් දැක්කා. ඉතින් එතුමාට උන්වහන්සේට කවුරු හරි ලණුවක් බොරුවක් කියලා දිනවා. මං හිතන්නේ සමහර විට අර පිකාසෝ පන්නේ කෙනෙක් වෙන්න පුළුවන් උන්වහන්සේට ඒ ලණුව දුන්නේ. ඉතින් මං කියන්නේ මේවා ජනතාවට කිව්වහම ජනතාව ඇත්තට කලබල වෙනවනේ. අපිට මෙහෙම ආණ්ඩුවක් ඇවිල්ලා දැන් මේ බුද්ධ ශාසනයට දෙන්න දෙන්නේ ෂොට් එක. අපේ රටේ සංස්කෘතියට දෙන්න දෙන්නේ ෂොට් එක කියලා. එන්නේ බිය හදන එක තමයි මේ ප්‍රොජෙක්ට් එකේ වැඩේ. දැන් මෙහෙමමනේ කලින් කරේ. දලදා හාමුදුරන්ට පෙරහැර තියන්න වෙන්නේ නැහැ කිව්වා. ඔබතුමන්ලා කැඳෙව්ව භික්ෂු සමුළුවක්. නෑ මයිකට උත්තර දෙනවා. අමතක කරන්න එකක්වත්. භික්ෂු සමුළුවක් කැඳුවනේ චන්දර කලින් ඔබතුමන්ලා. ඒකෙදි අපේ දඹරාමිල හාමුදුරුවෝ ඊට පස්සේ මිහින්තලේ හාමුදුරුවෝ තව ස්වාමීන් වහන්සේ අපේ ආනන්දසාගර හාමුදුරුවෝ උන්වහන්සේ තමයි වේදිකාව ඇමතුයි. ඒ අමතන වේදිකාවේ කිව්වා අපේ හාමුදුරනේ මේ තමයි ඉස්සරහට එන්නේ අවසාන කටිනේ. ඔක්තෝබර් කාලේ නෙමෙයි. හරිද? මේ අවසාන කටින පොයට ගිහින් කියන්න පෙරහැර නෑ ඊළඟට. දානේ නෑ ඊළඟට. එහෙම කිව්වේ. කියන්නේ දැන් ඕකම තමයි කිව්වේ අපි මෙතන ශාමර මීට කලින් සංවාද වලට ආවම දැන් ඔය උසාවි සංකීර්ණය ඇතුලේ ඝාතනයට ලක් වෙච්ච ඝාතනය සිද්ධ කරලා පලා ගියපු කාන්තාව සහ ඒ පුද්ගලයා සම්බන්ධයෙන් කිව්වේ ඔන්න ආණ්ඩුව දැන් කෝ දවසේ වෙඩිල්ල කීකි තමයි කිව්වේ දවසේ වෙඩිල්ල කිව්වේ ඇල්ලුවේ නෑ කිව්වා අල්ලන්නේ නෑ කිව්වා අල්ලගන්න බෑ කිව්වා දැන් එහෙම කියනවා ඉතින් ඇල්ලුවට කියන්න ඕනේ නෑනේ ඇයි අනේ ඕගොල්ලෝ හැමතැනම මේක කියන්නේ එහෙම අන්නේ හරිද ගත්තොත් එහෙම මේ සරල නෑ මේ රටේ ජනතාවට කරපු අපරාධේ මොනවාද මේ පහුගිය කාලේ අත්අඩංගුවට ගත්ත හෙරෝයින් කිලෝ 1268ක් අයිස් කිලෝ 1863ක් ගංජා කිලෝ ගංජා කේරළ ගංජා 14281ක් හෂීෂ් කිලෝ 552ක් කොකේන් කිලෝ 32ක් දැන් මේ අතර මත්පැති තියෙනවා 3599352ක් දැන් මෙච්චර විශාල ප්‍රමාණයක් මේ අත්අඩංගුවට අරන් කියන්නේ ඒ විතරක් නෙමෙයි රතු වරන්තුකාරෝ 40ක් ඒ අතරින් 18ක් රට අතුරට අරන් ඇවිල්ලා තියෙනවා ඒ නිසා මේක මේ ආණ්ඩුව මේ කරන එක කොච්චර මේ කළු ආර්ථිකය මේ කළු සමාජය ආරක්ෂා කරපු අයට දැනලා තියෙනවද කියන කාරණේ මේක පහත පල්ලෙහාට දාලා කතා කරන එකම පේනවා. ඉතින් මේ පහුගිය කාලයක් පුරා අපි මේ පහුගිය සැප්තැම්බර් මාසෙ වෙනකම් පවරා ගැනීම කළා තියෙනවා විශාල ප්‍රමාණයක්. උදාහරණයක් විදිහට ගත්තොත් රත්තරන් ගත්තොත් පවුන් 354ක් මේ අපරාධ වලින් උපාදිත දීපල අත්අඩංගුවට අරන් තියෙනවා. ඔයගේ හෙරෝයින් මම අහකට බැලලා කෝටි 70ක් නෙමෙයි. ඔය අල්ලපු හෙරෝයින් කිලෝ ගාන ලොකු ප්‍රමාණයක් අරන් තියෙනවානේ. ඒ ටිකට මොකද කරන්නේ? මෛත්‍රපාල සිරිසේන මහතා මම මේ දෙකක් විදිහට අහන්නේ කවුරු යන්නේ නිකන් අරකට ගහලා හරියන්නේ මම කියන්නේ සාසනය කියන්නේ විනාශ කරන්නේ නැතුව ඒකත් දැන් අපිට වටිනාකමක් අරන් දෙන්න. ඒ කියන්නේ විකුණන්න මම කියන්නේ නැහැ. ඌ නිකන් හරියට කුඩුකාරෙක් වගේ නේද මල්ලි. මේ කරකොට මේ බොස් විකුණා ඔය ගංගා අතර විකුණා ගන්න. දැන් ඔබතුමා අද දවසට ඔය අතිය මත හොඳ UN එක ආවොත් මොකද්ද වෙන්නේ කියලා රටේ ජනතාව සම්බන්ධයෙන් ගත්තොත් මෙතුමා තවම කාරණයක් මතු කරා මේ ජනතාවගේ සුබ සාධනය සම්බන්ධයෙන් මොනවද කරන්නේ ඒක දැනෙන දේවල් කරන්නේ නැහැ කියන්නේ. පහුගිය මේ අවුරුද්දකට කාලයක් ඇතුළත අපිට පුළුවන්කම ලැබුණා නිවාස සංවර්ධන අධිකාරිය පළාත් සභාවල් සියල්ල එකතු කරගෙන අපිට පුළුවන්කම ලැබුණා ගෙවල් 1550ක් හදන්න රට ඇතුළේ. ඇත්තටම
හිසට සෙවණක් නැතුව හිටපු ටකරන් වල වහලවල් තියෙන ලී බැඳගෙන රෙදි අදගෙන හිටපු මිනිස්සුන්ට 1550ක් දුන්නා. අතන පොඩි ප්‍රශ්නයක් කරනවා මන්තුමා. ඇයි එතකොට එහෙම හොඳට කරනු නාගරික සංවර්ධන වූ නිවාස වේවා. ඇයි මන්ත්‍රී ඇමතිකම් මාරු කරන්නේ? මං එන්න ඊළඟට මලේගම ප්‍රසාද් මන්ත්‍රීතුමා වගේ එන්නම් කියලා යන්න එපා. නෑ නෑ මං ওই කරුණු දෙකට මෙන්නම් ඔබතුමාගේ. මලේගම ප්‍රසාද් මන්ත්‍රීතුමා හැමදාම එනවනේ එතන. දැන් මලේගම ජන එහෙම දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජනමාධ්‍ය අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයෙක් දාලා. දැන් එතකොට කැබිනට් ප්‍රකාශ වල වැඩ බෑද? වැඩ බැරි ටාසන්ලා කවුද කියලා පේනවා මෙතන දැන් ජනතාවට. හරිද? ඉතින් බැංකුවක් කඩන්න වගේ තමයි අපිට බැරි. ඉතින් මොකද කරන්නේ? වාහන ගෙන්නන්න තීන්දුව කරා. වාහන ගෙන්නන්න තීන්දුව කරේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගිය පාර කාලය තුල. එතුමා තමයි මොන දැන් සල්ලි සූදානම් වාහන ගෙන්නන්න අවශ්‍ය වැඩසටහන හදලා ඉවරයි කියලා. ඔන්න එතුමා කරපු සාකච්ඡාව සහ සියල්ල මගේ දැන් මගේ අතේ තියෙනවා. හරිද? ඒකම තමයි දැන් මෙතුමන්ලා වාහන ගෙන්නුවා. ඒක හරි. රනිල් කිව්ව හින්දා අපි වාහන ගෙන්නන්න ඉපාද? නෑ එහෙම නෙමෙයි. sorry දැන් මොකද උනේ රටේ? ආණ්ඩුව බලාගෙන හිටිය ආණ්ඩුවට සල්ලි ඕන. ගන්න තියෙන තැන මොකද්ද මෙතන? ඒ නිසා යම් ප්‍රමාණයක් ඩොලර් ප්‍රමාණයක් තිබුණා මෙතන. ඒක පාවිච්චි කරලා ඔන්න වාහන ටික ගෙන්නුවා. ඔන්න ආණ්ඩුවට ආදායම් වැඩි කරගන්න ටැක්ස් ගන්න අවශ්‍ය කරන වැඩසටහන ඔන්න ආණ්ඩුවෙන් හැදුවා. ජනතාව මොකද කරේ? ජනතාවට විශාල ප්‍රශ්නයක් තිබුණා. කාලයක් තිස්සේ වාහනයක් ගන්න ආසාව තිබුණා ඒක කරගන්න බැරුව කියලා. ඒ නිසා ජනතාව බලන් හිටිය කොයි මොහොතේ වාහනයක් ගන්නවා. හැබැයි ඔබතුමල්ලා එදා ඇඟිල්ල දික් කර කිව්වා ජපානයේ මෝටර් සයිකලයක් දෙනවා පොඩි වාහනයක් දෙනවා ගන්න. අර 20 ගත්තකො ලක්ෂ 20 25ට දෙනවා කියලා අර අහිංසක මිනිසුන් රැවට්ටුවා ඔබතුමල්ලා. ඔන්න මම මේ ආදායම ගන්න ඔබතුමල්ලා මේ කරා කියලා කියන්නේ ඒකයි මම. දැන් ඔබතුමල්ලා කිසිසේත් බැලුවේ නැහැ ජනතාවගේ මේ අහිංසක මිනිසුන් සම්පූර්ණ කරන්න වෙනවා. නෑ, නෑ. පළවෙනි කොටසේ සම්පූර්ණ කරගන්න වෙනවා මන්ත්‍රීතුමා. පළවෙනි කොටස කියන්න අපි මේ රටේ ජනතාවට වාහන ගෙන්න බැරි කරා. එතනින් පස්සේ ඉතින් ටික වෙනම කතා කරමු. මේ බුරුවට ඒක තේරෙන්නේ නෑනේ මෙතුමා ඖෂධ ගැන සෑහෙන ප්‍රශ්න කරා. ඔබතුමා දන්නවද? ඔය ආයතනය ඇතුලේ WOR වලින් ඒ කියන්නේ හදිසි මිලදී ගැනීම වලටම කරපු විකාර ඇතුලේ කොයි තරම් දේවල් මම ඔබතුමා සෞඛ්‍ය සේවිත මිනිස්සු කිතර බේත් නැතුව මැරෙනවද? බේත් නැතුව මැරෙන්නේ නැහැ. ඒක බොරු කරන්න. ඒ බොරු කරන්න එපා. නෑ නෑ ඔය බොරු සමාධිය කියන්න එපා. හරි. ඒ වන්තා වලින් තමයි මාත් අපේ මන්ත්‍රීතුමා බේත් දාලා මැරුවේ. ඇස්පොට් කරලා මැරුවේ. නෑ ඒක කියලා ඒක කරමින් ඉන්නවා. තවම කවුරුවක්වත් බේත් නැතුව අපි නඩු මම දන්නේ තුමා සෞඛ්‍ය සේවිත ගමේ නෙමෙයි මම රටේ තොරතුරු හොයන මිනිස්සු. ඔබතුමා නෑ අපි නිශ්චිත අවබෝධයක ඉන්නවා. ඇයි මේක වෙන්නේ බැරි කියලා. දෙසැම්බරේදී අවුරුදු නැහැ කියලා තමයි කියන්නේ. දෙසැම්බරේදී අවුරුදු දැන්ටත් නෑ. ඔබතුමාගේ අනාරක් ගෙන්නම මහත්තයෝ කතා කරන්න එපා කියලා. තවත් නෑ. එහෙම කරන්න එපා පවුනේ බෙහෙත් සම්බන්ධයෙන් කිව්වා බෙහෙත් වර්ග 67යි 2024 ඇනෝම් කරලා තිබුණේ පහුගිය ආණ්ඩුව. ඔබතුමාලගේ ජනාධිපතිතුමාගේ කාලේ. ඒ 233ක් අතරමඟ නතර කරලා තිබ්බේ. ඒ 233 දැන් අලුතෙන් ප්‍රසම්පාදන කටයුතු පටන් ගත්තා. ඉතින් සාමාන්‍යයෙන් සයිකල් එක මාර් කිව්වාගේ මන්තුමා කිව්වාගේ මාස 10ක් යනවා. ඒක දැන් හරි ගස්සලා තියෙනවා. ඒකට ප්‍රතිඵලය හම්බෙන්නේ තව ඉස්සරහට. ඒගොල්ලන් කරපු වරද තමයි දැන් මේ අත්මිදිමින් ඉන්නේ. ඊළඟ කාරණේ තමයි ෆ්‍රෙඩි සිල්වා මහත්තයාගේ සින්දුවක් තියෙනවනේ කෙනෙක් දිනුවේ ඉහළට යනවා බලා ඉඳින්නට බැරි නම් නිකන් ඉන්න එපා කොහොම හරි දාපන් ලාභයි පෙස්සන් කියලා. දැන් ඒක තමයි කරන්නේ. රට ඉස්සරහා බොරු විදිනවා පච විදිනවා අනා වැකි කියනවා. ඇත්තට මේවා අනා වැකි තමයි. ඉතින් අනාගෙන ඉන්නේ ඊට වඩා දෙයක් කියන්න බෑ. අර මේ ගොඩක් ඒවා සංදර්ශන ගැන කතා කරන්නේ. සංදර්ශන කරේ අපි නෙමෙයි. අපි දැන් මේ සැරේ ලෝක ජනවාස දිනය වෙනකොට නිවාස 2000ක්. නිවාස නැති ජනතාව වෙනුවෙන් නිවාස 2000ක් හදලා දීලා තියෙනවා. ඒකේ අනිත් 2000 ත්‍රිපුරස් ටික මේනොට හැදෙමින් තියෙනවා. ඒතර සැලකිලි ප්‍රමාණයක් අපි ජනතාවට බාර දීලා තියෙනවා. හැබැයි මෙච්චර කාර්යයක් මේ රජයේ මුදල් වියදම් කරලා හදන නිවාස ටික එක මහත්යෝගේ පුජ්‍යලික නිවාස ව්‍යාපෘතියක් වෙලා තිබුණේ. මම ළඟදිම ගෙන්නව නම් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය කෝප් කමිටුවට. එහෙම කරන්න එපා පවුනේ පෙන්නන්න. තාම තියෙන විවෘත කරේ නැති ඒවා. මේ රටේ ජනතාවගේ වහලවල් නැති කේවල් තියෙන තාමත් අද වෙනකම්. එහෙම තියෙනවා. අපි ඒවා ගෙන්නමු. හරි? ඒවා ගෙන්නලා පෙන්නන්න ඕනේ මේ රටේ ජනතාවට රටේ මහජන මුදල් පුජ්‍යලික දේශපාලන ප්‍රොජෙක්ට් විදියට පාවිච්චි කරගත්තේ කොහොමද කියලා. ඒවා අපි කරන්නේ නැහැ. තාමත් සතුරු දිනේ මට පුජ්‍යලිකව ගත්තා. හේතුව තමයි අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොටාසය විවෘත කරා. ඒක තමයි අපි රටට දෙන සිග්නල් එක. අපරාධ කරන්න ලේස්ති වෙන්න එපා කවුරුවක්වත්. ඒක ඕනේ නැහැ. මොකද ඒක සමාජයටත් අහිත කරයි, ආර්ථිකයටත් අහිත කරයි. පැවැත්මට මුළුමනින්ම අහිත කරයි. අපි ඒ සියල්ලම. ඒ නිසා තමයි මද්ද්‍රව්‍ය වෙනුවෙන්, පාතාලය වෙනුවෙන් මෙච්චර ආණ්ඩුව හැප්පෙන්නේ. ඔබ වෙනුවෙන් හැප්පෙනවා. අපි ජනතාව මේ වෙනකොට ඉතාම කැමැත්තෙන් මේ ඉතාම අඬාගෙන ඉන්නේ සමහර අම්මලා. මේ ඇත්ත කියන්නේ. ඒ අඬාගෙන තමන්ගේ දරුවට වෙච්ච දේ ගැන අපි මුළු ජනතාවටම ආරාධනා කරනවා. අපි රජයක් විදිහට ආණ්ඩුවක් විදිහට දැඩි කැපවීමකින් ඉන්නවා. මේ මද්ද්‍රව්‍ය වසංගතයේ මේ පාතාල ක්‍රියාකාරකම් මේ සමාජයෙන් තුරන් කරගන්න. ඒ වෙනුවෙන් මුළු සමාජයම මේ ආණ්ඩුවත් එක්ක එකතු වෙනවා. ඒක පිළිබඳව මේ මහතුරුන්ට තියෙන බයක්. ඒ බයට නම් ප්‍රතිකාර නැහැ.